ඔන්න එක දවසක් පොහොසත් මිනිසෙක්ගේ දියමන්ති මුද්දක් නැති වෙනවා. මේ මිනිසයා මුද්දට මොකද උනේ කියලා හොයලා බලනකොට මේ මුද්ද ගෙලලා තියෙන්නේ මීයක් කියලා දැනගන්න. දැන් ඔහු මීයන් අල්ලන මිනිසෙකු ගෙන්නලා මුද්ද ගන්නයි හදන්නේ. මීයෝ අල්ලන මිනිසයා ආවා. ඇවිත් බලනකොට මීයෝ දහස් ගාණක් ඉන්නවා ඒ ෆාම් එකේ. ඔහු කිව්වා මම නම් හිතන්නේ නැහැ මේ මුද්ද ගිලපු මීයව හොයා ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වෙලාවේ මිනිසයා දකිනවා එකම එක මීයෙක් තනි වෙලා තමන්ගේ රැළෙන් තමන්ගේ කණ්ඩායමෙන් තමන්ගේ අයගෙන් ඈත් වෙලා තනි වෙලා ඉන්නවා. මේ මිනිසයා ගිහිල්ලා මේ මීයව අල්ලගන්නවා. අල්ලගෙන බලනකොට අර ගිලපු මුද්ද මේ මීයාගේ බඩේ තියෙනවා. ඉතින් මේ මිනිසයා පොහොසත් මිනිසයා පුදුමයටපත් වෙනවා. මීයෝ දහස් ගාණක් අතරින් කොහොමද මුද්ද ගිලපු මීයව හරියටම ඔබ හොයාගත්තේ කියලා ඔහුගෙන් අහනවා. ඔහු ඒකට hina වෙලා මෙන්න මේ වගේ උත්තරයක් දෙනවා. ඒක හරිම සරලයි මහත්තයෝ. මෝඩයෙකුට හිටපු ගමන් විශාල ධනයක් හම්බුනහම ඌ හිතන්නේ ඌ හරි විශේෂිතයි කියලා. තමන්ගේ අයගෙන් ඈත් වෙනවා, තමන්ගේ රැළෙන් ඈත් වෙනවා, තමන්ගේ පවුලේ අයගෙන් ඈත් වෙලා තමන් හරි විශේෂ උසස් කෙනෙක් කියලා හිතලා ඔහු තනියම ජීවත් වෙනවා කියලා. ඇත්තටම මේක මීයෙක් සම්බන්ධ කතාවක් වුණත් අපේ ජීවිතේට මොනතරම් සම්බන්ධද කියලා මට හිතෙනවා. සාර්ථකත්වයේ හැමුවේ මිනිස්සු හරි පුදුම විදියට වෙනස් වෙනවා. තමන් පොඩි දියුණුවක් ලබනකොට තමන් එක්ක හිටපු අයව තමයි ඉස්සල්ලාම හාලලා දාන්නේ. ඉස්සල්ලාම අතාරින්නේ තමන්ගේ ජීවිතයේ අඩියේ ඉඳලා තමන්ට නැගිටින්න උදව් කරපු අය. තමන් අය එක්ක හිටපු අයව අතාරිනවා. අතෑරලා දැන් තමන්ගේ සමාජයට ගැලපෙන අය තමන්ට තමන්ගේ වටේ වෙන පිරිසක් ගොඩනගා ගන්න. ඇත්තටම සාර්ථකත්වය කියලා කියන්නේ පොහොසත්කම කියලා කියන්නේ මුදල් රන් රිදී වගේ දේවල් වලටමද? ඇත්තටම රන් රිදීවත් මුදල්වත් නොවේ ධනවත්කම කියලා කියන්නේ. සැබෑ ධනවත්කම මිනිසෙකුට පැමිණෙන්නේ ඔහුගේ චරිත සහ ඔහුගේ ගුණාංග සමගයි. මිනිසෙක් මොනතරම් මිල මුදල් තිබුණත් ඔහු ජීවත් වෙන රටාව ඔහුගේ චරිතයේ සමග තමයි ඔහුගේ සැබෑ ධනය මිනිසෙකුට පිළිඹු වෙන්නේ. ඉතින් ඔබට මොනතරම් සාර්ථකත්වයක් ලැබලා තිබුණත් ඔබ ධනවත් මිනිසෙක් වුණත් ඔබ ධනවත් වෙන්න ඔබ තුල තිබෙන ගුණාංග යහපත්කම, යටහත්කම, ප්‍රේමය, දයාව, අනිත් මනුෂ්‍යයා ගැන සැලකිල්ල මේ වගේ දේවල් ඔබ තුල තබාගෙන ඉන්නවනේ ඇත්තටම ඔබ ධනවතෙක්. ඔබ ධනවත් වෙන්න ඔබ යහපත් වෙන්න. එතකොට තමයි ඔබගේ සැබෑම ධනය ඔබ සමග තිබෙන්නේ. ඔබගේ ධනයට නියම වටිනාකමක් ඔබේ චරිතය සමග එකතු වෙන්නේ. දෙවියන් වහන්සේගේ වචනේ සුදු බයිබලයේ මෙන්න මේ විදිහේ වාක්‍යයක් තිබෙනවා. සුදු මාක්තුමාගේ සුභාරංචියේ 8 වෙනි පරිච්ඡේදයේ 36 වෙනි පදයේ යේසුස් වහන්සේ මෙහෙම කියනවා. මක් නිසාද යම් මිනිසෙක් මුළු ලෝකෙම ලබා ගත්තත් තමාගේ ජීවිතය නැති වී ගියොත් ඔහුට ඇති ප්‍රයෝජනය මොකක්ද? ඒ කියන්නේ හෙවත් ප්‍රාණය, තමන්ගේ මරණය, තමන්ගේ ජීවිතය තමන්ට නැති වුණොත් මුළු ලෝකෙම ලබා ගත්තා. මුළු ලෝකෙම ඉන්න අංක 1 ධනවතා වුණත් තමන්ට තමන්ගේ ජීවිතය නැති වෙනවා නම් මොන ප්‍රයෝජනයක්ද? ජීවිතේම නැති වෙන්න ඕනේ නැහැ. මිනිස්සෙක් තුල තියෙන මනුස්සකම, ගුණාංග නැති වුණොත් ඒ මිනිස්සයාගෙන් වැඩක් නැහැ. ඒක හරියට ලුණු වල ලුණු රසය නැත්නම් ඒ ලුණු තවදුරටත් කුස්සියවත් මුළුතැන්ගේවත් කිසිම දෙයකට ප්‍රයෝජනයට ගන්න බෑ. ඒ වගේ තමයි මිනිස්සෙක් තුල මනුස්සකම නැති වුණොත්, යහපත්කම නැති වුණොත්, ගිලෙන්ගතුකම නැති වුණොත්, මිනිස්සෙක් තුල තියෙන ගුණාංග නැති වුණොත් ඒ මිනිස්සයා තවදුරටත් මිනිස්සෙක් නෙවෙයි. මැරිච්ච මිනිස්සෙක් නැත්නම් මලමිනියක්. අද දවසේ මේ කතාව තුළින් අපි ධනවත් වෙමු ගුණාංග වලින්. ඔබට ආශිර්වාදමත් දවසක්.